යාළුවනේ එන අලුත් වීඩියෝ එකකින් පටන් ගන්නවා. අද මට වීඩියෝ එකක් කරන්න හිතුණා 7-Eleven එකේ. 7-Eleven එක කියන්නේ ටිකක් මේ ටිකක් පොපියුලර් මාකට්ටයක් කියන්නේ මේක ඇතුළේ තියෙනවා එක එක අපිට කන්න බනිස් වර්ග, ඊට පස්සේ පොත් වර්ග, චොකලට් වර්ග. ඒ කියන්නේ ඊපස්සේ සිගරට්, ඊපස්සේ බොන්න දේවල් ඒවා නම් මනම් තියෙනවා. අනේ මට තේරෙන්නේ නැහැ මේක නිකන් මේකේ ලංකාවේ මොන වගේ කඩයක්ද කියලා කියන්න. මම ඇතුළේම ගියාම බලන්න ඕගොල්ලන්ට අයිඩියා එකේ මේකේ උඩ මේ තියෙනවා ස්ටාර්බක් එකක් තියෙනවා. ඊට පස්සේ උඩ ජිම් එකක් තියෙනවා, එනි ටයිම් ෆිට්නස් ජිම් එකක්. බාණ්ඩයක් ගියා සද්ද ඇහෙන්නේ නැති ඈත යනවා. මට ඒක අල්ලගන්න වෙනුන අපරාධේ. මේ උඩ තියෙන එනි ටයිම් ෆිට්නස් ජිම් එකක්. ඒ එනි ටයිම් එකේ මම දන්න විදිහට එක බ්‍රාන්ච් එකක හරි මේ නිකන් අපි ගිහින් මේ බැඳුනොත් අපිට ඒ බ්‍රාන්ච් ඕන තැනක තියෙන ඒ බ්‍රාන්ච් එකකට යත හැකි. එහෙම එකක් තියෙනවා. අපි එහෙනම් දැන් ඇතුළට යමු. අදත් තාම මගේ යාළුවා. යාවා තනියෙන් එන්න කම්මැලි හින්දා. පියංකෝ බලන්න. මේ තියෙන ඇතුළේ ලුක් එක. මෙතන ATM වර්ග ATM සමනේ. මෙතන ATM එකෙන් සල්ලි ගන්නකොට යෙන් 330ක්ද 320ක්ද දුවද කැපෙනවා. මම ගොඩක් වෙලාවට ගන්න ස්ටේෂන් එකෙන් සල්ලි. ඊපස්සේ මෙතන තියෙන ඕචා කියන්නේ ජපානයේ තේ වර්ග. මෙතන එක එක තේ වර්ග තියෙනවා. මම බීලා තියෙනවා මෙන්න මේ තේක රහ නැහැ. ඒ කියන්නේ ලංකාවේ වගේ සීනි නැහැ. තිත්තයි තේක. හැබැයි මේක ඇඟට හොඳයි කියනවා මේ තේ වර්ග. මේ යට තියෙනවා බෙන්තෝ. බෙන්තෝ කියන්නේ ජපන් භාෂාවෙන් නිකන් කෑම පෙට්ටි වලට. මේ බෙන්තෝ තව ගොඩක් තියෙනවා. මම පෙන්නන්නම්කෝ. එක එක වර්ග ගොඩක් තියෙනවා. මෙතන තියෙන ඕචා එක තමයි ලංකාවේ සාමාන්‍යයෙන් ජපානයේ ගොඩක් අය බොන්නේ. මේ ඕචා එක මාත් බීලා තිනවා. එහෙම රහක් නැහැ, තිත්තයි. මෙතන තියෙනවා සංගරා වර්ග. අපිට කැමති සංගරාවක් ගත හැකි සංගරා වර්ග තියෙනවා. සංගරා වර්ග මම හිතන්නේ මෙතන වැඩිමල්ලයට තමයි සංගරා තියෙන්නේ. සංගරාවල් තියෙන්නේ එක. ඊපස්සේ අතන තියෙනවා කෝපි මැෂින්. ඉතින් මෙන්න මේ තියෙන කෝපි මැෂින්. අපිට පුළුවන් කවුන්ටර් එක ගාවට ගිහිල්ලා ඕන සයිස් එක කියලා ඕන වර්ගයේ කෝපිය කිල්ලුවාම මේගොල්ලෝ දෙනවා එතනින් කප් එක අතන්ට අරන් ඇවිල්ලා මැෂින් එක ඇතුළට දාලා බට්නයක් තිබ්බම අපිට ඕන වර්ගයේ ගත හැකියි. ඊපස්සේ මෙයා ගත්තේ අතර බෙන්තෝ එක ගන්න. මේ බෙන්තෝ එක ඇවිල්ලා rice gratin with shrimp and cheese. ගහලා දිනා මේ ටැක්ස් එක ගහලා තියෙන්නේ 537 යෙන්. ඔක්කොම අපි 537 ගෙවලා ගන්න ඕනේ. 498 යෙන් 537 තමයි ටැක්ස් එකත් එක්ක එකතු වුණා. ගොඩක් ජපානයේ මේ රෑට තමයි මේ බෙන්තෝ වර්ග ගන්න එන්නේ. මොකද රෑට බෙන්තෝ වල ඩිස්කවුන්ට් ගහලා විකුණනවා. ඩිස්කවුන්ට් ගෙවුවහම කට්ටිය ගන්නවා ඉක්මනට. මොකද මේ බෙන්තෝ එකක් තියාගන්න වෙලාවක් තියෙනවා. සාමාන්‍යයෙන් දවස් ගානක් තියෙනවා. ඒ ඩේට් එක ආවට පස්සේ මේගොල්ලෝ ඒ කියන්නේ අයිටම් එක හොඳ හරි නරක වුණා හරි අයින් කරනවා. ඒ කියන්නේ ඒක නරක වෙලා නෙමෙයි. ඒගොල්ලෝ එහෙම තමයි මේකේ ක්වොලිටි තියාගන්නේ. ඒක නරක වෙලා නෙමෙයි. ඒ ටයිම් පීරියඩ් එක ඇතුළත මේගොල්ලෝ ඒව අයින් කරනවා. මේ තමයි ජපානයේ ප්‍රසිද්ධම ඔනිගිරි කියන්නේ. සාමාන්‍ය ලංකාවේ ඉන්න අය දන්න ඇති ඔනිගිරි නම්. ඔනිගිරි මොකද ජපානයේ ප්‍රසිද්ධයි මාර විදිහට. මම නම් මෙතනින් කැමති මේ මයෝත් සූනා කියලා තියෙනවා. මයෝනීස් සූනා. ඒ කියන්නේ මයෝනීස්යි ටූනා මාළුයි. මේ තියෙන ටූනා මයෝනීස් කියලා. මේක නම් දැන් එන්න ටිකක් ගණන් වෙනවා. මේකේ ගාන 155යි ටැක්ස් එකත් එක්ක 167යි. 167 ගෙවලා තමයි එතකොට අපි ගන්න ඕනේ. මේ මයෝත් සූනා එක රහයි. මගේ ෆේවරිට් මේකක්.
අනිත් ඒවා නම් මං කාලත් නැහැ. මොකද ආපු ගාම ගන්න මේක. මොකද මේක මාර රහයි. මේක මාර රහයි. ඒකින්ද ඒකම තමයි ගන්න. දැන් මෙතන තියෙන්නේ ඔනිගිරි වර්ග. මෙතන තියෙන්නේ ඔනිගිරි වර්ග. මං තව කාලා තිනවා මෙන්න මේ ඔනිගිරිය. මේ ඔනිගිරිය ඇවිල්ලා තමගෝ චාහන් කියලා. තමගෝ චාහන් කියලා මේකට කියලා තියෙන්නේ. මේක ෆ්‍රයිඩ් රයිස් ඇන් එග්. මේ ඉංග්‍රීසිනුත් ගහලා තියෙනවා. මේකේ ගාන යන්නේ 149යි. තව මම මේකත් කාලා තියෙනවා. තමගෝ කියන්නේ බිත්තර වලට ජපානේ. මම ගොඩක් මේකට ආසයි මේකට වැඩිය. ඒක ෆ්ලේවර්ස් වර්ග තියෙනවා ගොඩක්. බලාගන්න ඒගොල්ලොන්ට. ඔව්. මේ පැත්තේ බින්ත වර්ග තියෙනවා. මේ ඇවිල්ලා බොරීටෝ. pork sausages, chili meat, filling and cheese. මේ බොරීටෝ එකේ මම මෙන්න මේ කාලා දෙනවා. මේක සුපිරි. මේක ඇතුලේ හැම් එකකුයි චීස් වටේට ඇතුලේ තියෙන්නේ. කියන්නේ හැම් එක වටේට චීස් තියෙන්නේ. මේ තියෙන හැම් ඇන්ඩ් චීස් කියලා ගහලා මේක රහයි මාර විදිහට. බඩත් පිරෙනවා. බොරීටෝ මාර ෆේවරිට්. ගෙදරින් උඩ අපේ අම්මත් හදනවා. මගේ ෆේවරිට් එකක් ගෙදර හදන එක න ะ. මේක මං කාලා නැහැ. මේකේ තව එකක් තියෙනවා ස්ට්‍රෝබෙරි ඇතුලේ තියෙන එකක්. ඒක රහයි මාර විදිහට. විපින් ක්‍රීම් එකක් තියෙනවා. ඊපස්සේ මෙයාට බෙන්තෝ ගොඩාක් තියෙනවා. එකින් එක කියන්න ගියොත් නම් ඉතින් ඒකට වෙනම වීඩියෝ එකක් කරද හැකියි. මේ ඔක්කොම බෙන්තෝ වර්ග තියෙන්නේ. බෙන්තෝ වර්ග. يعني ජපානි මිනිස්සු හරි කාර්ය බහුලයිනේ. ඒගොල්ලෝ කෙලින් වෙනවා. බෙන්තෝ එකක් ගන්නවා. බෙන්තෝ එකක් අරගෙන කෙලින්ම ඉතින් යනවා. අරගෙන කන්නේ දැන්. ඒවා මේ වෙනම සැලඩ් වර්ග තියෙනවා. ඒවා මේ සැලඩ් වර්ග ඒගොල්ලෝ ගන්නවා. ඊට පස්සේ අරන් යනවා කනවා ඉතින්. ගොඩක් දුරට ජපානි ගෙවල් වල කෑම හැදෙනවා අඩුයි. ගොඩක් දැන් මාත් වැඩ කරන්නේ රෙස්ටුරන්ට් එකක උදේට එහෙම ඉතින් බිසි. මොකද උදේට කාලයක් එනවා මිනිස්සු. මේක වගේ ඒවා ගත්තාම ඉතින් අරගෙන යනවා. මං තව මේක ස්පැගටි අක්කාලා තිනවා. ඒක අද නැහැ. ඒකත් මාරම රහයි. ඊට පස්සේ මෙතනින් ගියාට පස්සේ අපි මෙතන ඉඳන් පටන් ගමුකෝ. මෙතන ගියාම මම නම් දන්නේ නැහැ මේ ගර්ල්ස් ලගේ අයිටම් වගේක් තියෙන්නේ. විලාස් නෑනේ මං ගර්ල්ස් ලගේට. මේ පැත්තේ මාස්ක් කරව කියලා තියෙනවා. ඊට මෙතන තියෙනවා එනර්ජි ඩ්‍රින්ක්ස්. එනර්ජි ඩ්‍රින්ක්ස් අර හෙත් තියෙනවා මම පෙන්නන්නම්කෝ. එනර්ජි ඩ්‍රින්ක්ස් මේ 7-Eleven එක අලුතෙන් දාපු එකක්. ඒකින්ද අයිටම් වර්ග ගොඩක් තියෙනවා. ලස්සන. මෙතන ඉඳන් පටන් ගත්තාම චොකලට් වර්ග තියෙන්නේ. චොකලට් වර්ග නම් තියෙනවා. අසකත් මේක. ඒක දන්නේ. මෙන්න මේ සෝයා ප්‍රෝටීන් කියලා එකක් තියෙනවා. මේක මම දවසක් චොකලට් එකක් කියලා හිතලා අරගෙන කෑවා. කෑවට පස්සේ ගත්තේ අපරාධි කියලා හිතුණා මට. මේක මේ සෙට් එකම ප්‍රෝටීන් නේද? ඒ කියන්නේ මේවා නිකන් රහ නැහැ. මේ ඇවිල්ලා ආමන්ඩෝයන් චොකරේතෝ කියලා මේ ගහලා තියෙන ආමන්ඩෝයන් චොකරේතෝ කියලා ලියලා තියෙන්නේ. මේවා ඉතින් ප්‍රෝටීන්. මම මෙතනින් නම් කාලා තියෙන්නේ මෙන්න මේක විතරයි. සමහර විට අනිත් ඒවා රහ වෙන්නත් පුළුවන්. කාපු එක කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ මෙතන තියෙන බ්‍රෙස් වර්ග අයිටම් වර්ග තියෙන පොඩි පොඩියට ලොකුවට නෑ. කියන්නේ මේ කඩේ හැමදේම වගේ තියෙනවා. මෙතන ඉඳන් තමයි චොකලට් පටන් ගන්න. ආදලා අපි කාලා තියෙන්නේ. මම මේක කාලා දිනවා. මේක පට්ට අයිටම් එක. මේක ඇතුලේ නිකන් කජු තියෙනවා. හැපෙනවා. මේක රහයි. දැන් මේක ඇවිල්ලා ගාන වෙනවා මේකේ. මේ තියෙන්නේ අපිට ගාන ඕන නම් මෙතන බලලා දැහි. මේකේ ගාන 148යි ටැක්ස් ඔක්කොම ගෙවලා 159ට ගත හැකියි. මෙතන තියෙන ඔක්කොම චොකලට් ඔක්කොම රහයි. ඒ කියන්නේ මෙහි තියෙන චොකලට් රහයි. ඊම රහ නැහැ එහෙම කියන්න දෙයක් නැහැ. තව මම මේකත් කනවා. මේකත් මගේ ෆේවරිට් එක. මේක ඇවිල්ලා පීනට් ඇන් චොකලට් ක්ලස්ටර්ස් කියලා තියෙනවා. ඒකත් මාර රහයි. ඒකත් 149. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ යන අයිටම් ඔක්කොම නිකන් එකම රේන්ජ් එකේ වගේ යන්නේ ගණන්. මහා ලොකු වෙනසක් කියලා නැහැ. ගණන් මං ඕගොල්ලොන්ට ලංකාවේ ගානයි එක්ක යන රේට් එකත් අනුව මං දාලා පෙන්නන්නම්කෝ. තව මේක තමයි ආපු දවස්වල මිදන් කන චොකලට් එක. ගානත් අඩුයි. පට්ටම රහයි. ඒක ඇතුලේ හැපෙනවා එකේ කියලා. මහරයි දැස මේක නම් ඕගොල්ලෝ දන්නේ නැති
මේ චොකලට් එක නම් මම ග්ලෝබල් ප්‍රසිද්ධ ගන්නේ බම් මේක ස්නිකර්ස් කියන එක මාර රහයි ඒක ගාන වෙන්නේ 150ක් වෙනවා ඉතින් මං ඔයගොල්ලන්ට ශ්‍රී ලංකන් රුපීස් වලින් ගාන දාන්නම්කෝ ඊසේ මෙතන තියෙන චොකලට් ටික කරන් ඒ ටික ඊට මම මේ පෙන්නන වීඩියෝ ඒ කියන්නේ අයිටම් වල වීඩියෝ එකේ යටින් ගානත් වැටේ මං වීඩියෝ එක එඩිට් කරනකොට ඒකත් දාන්න මෙතන තියෙනවා කප් රාමෙන් වර්ග කප් ලංකාවේ නම් මම දන්න තරමින් දැන් අලුත්ෙන් ඒවා ඇවිල්ලා දන්නේ නැහැ. හැබැයි ගොඩක් දුරට මම දන්න විදිහට කොත්තුමී විතරනේ බන් තියෙන කප් රාමෙන් එකකට. කොත්තුමී විතරයි නේ. දැන් ඇවිල්ලා දන්නේ අලුත් ඒවා. දන්නේ නැහැ මෙහෙනම් නූඩ්ලස් කිව්වම තියෙන්නේම කප් රාමෙන් තමයි. ගොඩක් දුරට මම කනවා කප් රාමෙන් නම්. මේක ඇවිල්ලා කියන්නේ කියලා මේක රහයි. මේක නිකන් ලංකාවේ ලංකාවේ ෆ්ලේවර් එකට කියලා නම් මෙතන කප් රාමෙන් කියලා නැහැ. ගොඩක් ඒවා පළවෙනි කට දෙක විතරයි රහ. ඊට පස්සේ පොඩ්ඩක් අවුල් ඉතින්. මේක රහයි. මේක කාලා දිනවා. මේකේ මයෝ පැකට් එකක් තියෙනවා. ඒක දාලා කද්දිත් රහයි. මං කාලා තින්නේ මේක කාලා තියෙනවා. මේක කාලා මේකේ ගාණ කිව්වේ නැහැනේ. මේකේ ගාණ ඇවිල්ලා වෙන්නේ 170යි. තව මේක කාලා තින්නේ සොයි සෝස් නූඩ්ලස් එක මේකත් මාර රහයි. බයි ලංකාවේ රහ නෙමෙයි ඉතින් තියෙන්නේ වෙනස්ම රහක් තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මේ පැත්ත හැරුණාම තියෙන්නේ ඔක්කොම චිප්ස් වර්ග. මෙතනින් මගේ ෆේවරිට් චිප්ස් එකක් තමයි මෙන්න මේක ෆේවරිට්. මේක කනවා. ඒකේ ගාණ 149යි. ටැක්ස් එකත් එක්ක 160යි. තව මොනවද අපි කන්නේ? මේක මෙයා කනවා. මං කාලා නැහැ. මෙයා කාලා දින ඒකේ ගාණ කියලා 156යි ටැක්ස් එකත් එක්ක. ඊට පස්සේ තව කාලේ මේක ඉතින් එකින් එක පෙන්නන්න ඉතින් අමාරුයි. ගොඩක් අයිටම් වර්ග තියෙනවා. මම ඔයගොල්ලන්ට දලා අදහසක් වගේ කියන්නේ මෙහි තියෙන ගණන් ඉතින්. ඊට පස්සේම මිනිහෙට ආස දෙයක් කාලා බීලා ඉඳද හැකි මොනවා නැති උනත් පැය 24ම වැඩ කරත් කාලා බීලා ඉඳද හැකි. මෙතනින් මේ ප්‍රින්ග්ලස් එකේ මම ගොඩක් දුරට ගන්න ලොකු එක. පොඩි එක වෙන්නේ yen 170. ප්‍රින්ග්ලස් එක. ගොඩක් දුරට ලොකු එක තමයි කන්නේ. මගේ ඉන්න අනිත් යාළුවෙක් ඉන්නවා. එයා මේක කනනේ බයි හිමිද. ලොකු එක කන්නේ මෙයා. මේක ඇවිල්ලා චිප් ස්ටා කියලා පොටැටෝ චිප්ස් එක. මම මේක කාලා නේ. ෆ්ලේවර් වෙනස් වූ කන්නේ. මේක නේ බා. අනේ මන්ද. මම ගොඩක් කන්නේ ප්‍රින්ග්ලස් එක තමයි. මේක 155යි රහයි. හයි මෙතනින් ගියාම ඉතින් ලංකාවේ අයගේ ෆේවරිට් පැත්ත තියෙනවා. අරක්කු පැත්ත තියෙනවා. යාගේ ෆේවරිට් තවා මේ වැද්දේ අම්මා දැක්කොත් අම්මට ගියා බලන්නක් ගණන් අහලා ඉතින් බය වෙන්න එපා. මෙහි බොනවා නම් පට්ටම ලාභයි. ඕ විදා එක වෙන්න පට්ටම ලාභයි. මම නම් බොන්නේ නැහැ පෞද්ගලිකව. ඇත්ත කියන්න බෑ. මම බොන්නේ නැහැ. බොන්න හොඳ නැහැ. පට්ටම ලාභයි. ඔයගොල්ලෝ දන්න බ්‍රෑන්ඩ් එකක් තමයි වෙන්න තියෙනවා. මේක ඇවිල්ලා මිලිලීටර් කීයද බං? 750. ජැක් ඩැනියල්. ගාණ ඇවිල්ලා 2737යි. ලංකාවෙන් ඕනනම් වෙයි 5200ක් වගේ මං ගාණ දාන්නම් යන රේට් එකත් අනුව. ඊපස්සේ තියෙනවා බ්ලැක් ලේබල් එක ජොනි වෝකර්ස් නේ බා. ඒ බ්ලෙන්ඩඩ් ස්කොච් විස්කි එක. මේක ඇවිල්ලා 3363යි. මෙතන ගණන් මේ 711 එකේ මේ 711 එකේ ඉස්සරහා තියෙනවා ගියොමු සූපා කියලා. ඒක නේ ලොකු සිල්ලර් බඩු කඩයක් වගේ නේද බා. කියන්නේ පට්ටම ලාභයි. අපි එතනින් ගත්ත මේ ජැක් ඩැනියල් එක 1500යි. 1500ට ගත්ත ජැක් ඩැනියල් එක. ඒ කියන්නේ මෙතන ටිකක් ගන්න මම වැඩි නැහැ නේ. ඔව් අරක ලොකු එකන්නේ. මේ ඒකෙන් මේ ජැක් ඩැනියල් එකේ මේදී මේ කීයද බං සයිස් එක? මිලිලීටර් 200. මිලිලීටර් 200 දිනවා. සාක්කුවේ දාගෙන ගල් කාලා වගේ තමයි
ගිහිල්ලා නම් ගහන්න තියෙන්නේ. මේක 700නේ. 700 මාර නම් අනිත් බ්‍රෑන්ඩ් දන්නේ නැහැ. මම දන්නේ මේ දෙක විතරයි. සාමාන්‍ය ලංකාවේ කීයක් වෙනවද බං මිලිලීටර් 700ක? 10න් උඩයි නේ. 10න් උඩ බලන්න ඉතින් මං මේ අර ඉස්සරහ තියෙන ගියොම සූපය කියලා තියෙනවා. ඒකේ වෙනම පැත්තක් තියෙනවා. ඒ කියන්නේ ඇරක් වර්ග විතරයි. ලිකර්ස් විතරයි තියෙන්නේ. ඉතින් ගියාම ඉතින් මොකද්ද ගන්න කියලා හොයා ගන්න බෑ. ඒ තරම් ගොඩක් තියෙන. ඊට පස්සේ මම ඒක වෙන්නන්නම් ගිහිල්ලා ඊට පස්සේ මෙතන තියෙනවා සෝජුනේවා මේවා ටික කොරියන් බ්‍රෑන්ඩ්. කොරියන් කතා බලන අය නම් දන්නේ නැති. මේක ඇවිල්ලා පීචි. කොරියන් බ්‍රෑන්ඩ් එකක් මිලිලීටර් 360යි. මේක බීපේ නම් කියන්නේ ගොඩක් දුරට වදිනවා කියලා සුදු වෙන්නේ. 352යි බලන්න ඉතින් ගන්න. මේ රෙමෝසාවා තියෙනවා. මේ නාන්න අයිටම් එකක් තියෙනවා. සන්තෝරි ස්කිප් රයිට්. මේක බලන්න. මේක ඇවිල්ලා ලීටර් ගාන නම් මට ලීටර් 4 ගාන ඇවිල්ලා 1941යි. ප්‍රතිශතය 125යි. ඉතින් බොනේ ඔව් ලීටර් 700 තියෙනවා. ඔයගොල්ලෝ මම වෙන වීඩියෝ එකක් කරන්න ලිකර්ස් වර්ග තියෙනවා. ගියුම් සූපයිගේ එකින් එකට අරන් ගිහිල්ලා මම වීඩියෝ එකක් කරන්න. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා බේකරි අයිටම්. බේකරි අයිටම් තියෙනවා. බේකරි අයිටම් නම් මෙතන සෑහෙන්න තියෙනවා. මම නම් මෙතන වැඩි බේකරි අයිටම් කාලා නැහැ. මං ආස ගොඩක් චොකලට් අයිටම් වලට. චොකලට් තමයි මගේ ෆේවරිට්. මෙතන තියෙනවා මේ චොකලට්. වීඩියෝ එක කරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේක මාත් කාලා නැහැ. කාලා බලන්න මේක 205යි. බේකරි අයිටම් ගැන නම් මං වැඩි කාලා නැහැ. මං ඒක වෙන්නවා. ඒක ඒ වගේ එකක් කාලා තියෙනවා. ඒක කාලා නැහැ හැබැයි. බේකරි වර්ග නම් මම ගොඩක් කාලා ඊට පස්සේ මෙතන තියෙනවා වයින් වර්ග. වයින් වර්ග තියෙනවා. ඉතින් මාටිනී කියන එකත් බං ප්‍රසිද්ධ එකක්ද? මම දන්නේ නැහැ. මම ඒක හිතනවා. මෙතන තියෙනවා ඊට පස්සේ ඇල්පකා එක නෑනේ. ඉතින් ඇල්පකා. වගකීමෙන් කියන්නේ බොනවා නම් පරිසරයෙන් බොන්න. ඇල්පකා. 711යි. ෆ්ලේවර්ස් දෙකක් තියෙනවා. ඇල්පකා එක තිත්තයි. මම වයින් එක බොන්න ආසාවෙ හිටියේ. ඉතින් ෆ්ලේවර්ස් එක කවදාවත් බීලා නැති හින්දා දන්නේ නැති හින්දා අරන් බිව්වා. එදායින් පස්සේ ආයි බොන්නේ කියලා හිතාගත්තා. ඒක තමයි බීපු අවසාන වයින් එක සහ පළවෙනි වයින් එක. ආයි බොන්නේ කියලා හිතාගත්තා. මෙතන තියෙනවා මේ මීට් වර්ග. මේවත් බෙන්තෝ වගේ නේ බං. සාමාන්‍යයෙන් බෙන්තෝ අර මෙහි ගොඩක් තියෙන්නේ ශනිකව හදාගන්න පුළුවන් යමු කිව්වා වගේ. ගොඩක් මෙහි ඉතින් උයන පිහින දේවල් වලට වෙලාවෙන් කරනවා අඩුයි. අරන් ගියා එක්කෝ මයික්‍රෝ ඕවන් එකේ දැම්ම රත් කරා කෑවා. ගොඩක් ඒක තමයි වෙන්නේ මෙහි. ඉතින් අපි මෙහි ආවට පස්සේ අපිත් කරන්නේ ඒක උයනේ කොට උයනවා දවස් 4-5කට. ඊට පස්සේ ඉතින් රත් කර කර කණ එක තමයි කරන්නේ. මෙන්න මේ නත්තෝ. නත්තෝ එක මේක මාර ගුණ කෑමක්ලු මෙහි. මං සාමාන්‍යයෙන් මං රෙස්ටුරන්ට් එකේ කාලා තිනවා. මං හිතුවේ අප්පිරියාවයි කියලා. මේක ගොඩක් අය දන්නවත් දන්නේ නැහැ. සාමාන්‍ය මේක ජපානයේ ප්‍රසිද්ධයි. මේක එහෙම පොඩි තිත්තරහක් තියෙනවා. ඒ වුණත් මේක මාර ගුණ ගෑමල්ලු ඇඟට. මම රෙස්ටුරන්ට් එකේ වැඩ කරනකොට උදේ මෙහි අසගොහන් කියන්නේ උදේ කෑමට. يعني උදේ වේලට. අසගොහන් එකේ අනිවාර්යෙන් මේ නත්තෝ එකක් යනවාමයි. මේගොල්ලෝ මාර විදියට මෙහි කනවා මේක. එක මාර ඊට පස්සේ මෙතන බිත්තර තියෙනවා. බිත්තර මෙතන ගණන්. බිත්තර සෙට් එකම 333යි. මේක ඇවිල්ලා බිත්තර සෙට් එකේ බිත්තර 10ක් තියෙනවා. ඊට පස්සේ මේ බිත්තර සෙට් එකේ 4 තියෙනවා. 4 ඇවිල්ලා 224යි. ඉතින් මේක ගන්න එක ලාභයි. ඉතින් මේ බිත්තර 4 ගන්නවට වැඩි. මෙතන තියෙනවා කිම්චි. කොරියන් නෑගේ ෆේවරිට් ඉතින්. කිම්චි කිව්වොත් වෙන දෙයක් නැහැ. කිම්චි මාත් පළවෙනි වතාවට ගියා රෙස්ටුරන්ට් එකෙන් අවුලන්නේ නැහැ රහයි. මේ රෙස්ටුරන්ට් එකේ වුණා සැර නැහැ. අපි ඉස්කෝලේ ඉන්න කොරියන් ඩයල් එකක් ඌනම් කියන්නේ කිම්චි සැරයි කියලා. මේදී මේ කාලා දිනවා අම්මා. මේක සුපිරියයි. ඇතුලේ ක්‍රීමි වගේ. මේක ඇවිල්ලා චොකලට් අයිටම් එක. 313යි යෙන්.
මේක මාරු බය නැතුව එක්කෙනෙක්ට රෙකමන්ඩ් කරද ඇහි කන්න මාරම රහයි. මෙන්න මේ පේනද ඩිස්කවුන්ට් දාලා ඒගොල්ලෝ වරිබිකි කියන්නේ මෙහි ඩිස්කවුන්ට් වලට ඒ ටයිම් එක සාමාන්‍ය කීන වගේද බං 9 ගානිනා වගේ දාන්න ගන්නවනේ 10 ගානි ඉඳන් වරිබිකි දානවා ඩිස්කවුන්ට් දානවා කැමති අයට ඇවිල්ලා අරගෙන යත හැකි. ඊපස්සේ මේ තියෙනවා මෙන්න ෆේවරිට් එක 183ක් එනවා මේක මගේ ෆේවරිට් එක. ගොඩක් මම චොකලට් අයිටම් වලට ආසයි. ඊපස්සේ මෙතන තියෙනවා ස්මූති වර්ග. අපි අපේ ආසයක මොකද්ද? අන්න මෙන්න තියෙනවා බඩු කෑල්ල. මෙන්න තියෙනවා අඩු කෑල්ල. මිලිලීටර් 500ක් තියෙනවා. ස්ට්‍රෝබෙරි මාර රහයි. 166යි ගාන. ඒක බීලා තියෙනවා. ඊට පස්සේ මම මේක බීලා තියෙනවා මේක මිල්ක් එකක්. මට කියන්න තියෙන දෙයක් තමයි මම මෙහි ආවට පස්සේ දැනගත්ත එක දෙයක් තමයි චොකලට් මිල්ක් වර්ග නෑ නේ බං. මං ආවත් හරි මට අහුුන්නේ නැහැ. සාමාන්‍ය ස්ටාර්බක්ස් එකේ ඇති ගොඩක් තියෙන්නේ ලතේ වර්ග, කෝපි වර්ග. දැන් මේක කෝහි. මේකත් ඇවිල්ලා කෝහි. දැන් මේකත් ඇවිල්ලා කෝහි. ඊට පස්සේ මේකත් ඇවිල්ලා කොෆි ඇන්ඩ් මිල්ක්. ඊට පස්සේ මේ බැලුවොත් කෝහි. වෙන මේක ලිප්ටන් එකේ. ඔක්කොම තියෙන්නේ කෝහි කලවම් වෙච්ච මිල්ක් වර්ග. මේ ලිප්ටන් එකේ ග්‍රේප් ටී එක. බීලා බලන්න ඕනේ නේද? මම බීලා නේ අද දැක්කේ. ගොඩක් වෙලාවට ආවට පස්සේ ඉතින් බල ඉන්නේ නැහැ. හැමදාම ගන්න එක ගන්නවා අරගෙන යනවා. දැන් මෙතන බැලුවත් මේකත් ඉතින් කෝහි. අනේ මන්ද මං කියන්න දන්නේ නැහැ ගොඩක් ඒවා තියෙන්නේ කෝහි කලවම් වෙච්ච ඒවා. මං කිරි ඒ කියන්නේ චොකලට් අයිටම් කන්න ඇයි බොන්නයි මාර ආසයි. මේ ආවත් හරි අවුන්නේ නැහැ ඒවා. කලාතුරේ බොන දෙයක් කියන්නේ බොන දෙයක් ගත්තේ ගොඩක් වෙලාවට මෙහි කෝපි වර්ග තමයි කලවම් කරලා තියෙන්නේ. එතනින් ගියොත් එහෙම හරි. එතනින් ගියොත් එහෙම මෙතන තියෙනවා ඉතින් බියර් වර්ග. බියර් වර්ගයේ ඉතින් ගත්තොත් බියර් වර්ග නම් ගොඩක් තියෙනවා. බියර් වර්ග. ඊපස්සේ මම බීලා තියෙනවා මේක බීලා තියෙනවා. ඊට පස්සේ සප්පෝරු කියන්නේ හොක්කයිඩෝ වල තියෙන සුපිරි බ්‍රෑන්ඩ් එක. හොක්කයිඩෝ වලින්ද කොහෙද මේක එන්නේ? හොක්කයිඩෝ කියන්නේ ජපානයේ උඩම තියෙන ලොකුම දූපත. ඒක ටිකක් සීතල දූපත. සප්පෝරු කියන්නේ එහි බ්‍රෑන්ඩ් එක. මම හිතන්නේ මේ බ්‍රෑන්ඩ් එක මරු. මම සෙට් වුණා මේක. මම මේක බීලා තියෙනවා. මේ බියර් වල ගණන් බලන්න 311යි. ඊපස්සේ මේ බියර් එක 278යි. ඊපස්සේ අසහි එක අපේ කඩේ විකුණනවා. මම බීලා නෑ උනාට. අසහි එක ඊට පස්සේ මේ පැත්තට ගියොත් මේ පැත්තේ තියෙන එකක්වත් ගණන් නෑ. සාමාන්‍යයෙන් මේ මීඩියම් සයිස් එක යනවා 163ට. ලාර්ජ් සයිස් එක යනවා 250ට. ඒ ගණන් තමයි යන්නේ. මේ පැත්තේ තියෙන රෙමෝ සවා එක. රෙමෝ සවා කියන්නේ ලෙමන් රසත තියෙන එක. ලෙමෝ සවා නම් ඉතර ඇඟට හොඳ නැහැ කියනවා. මේ පේනවනේ 109ක් මේක. දෙක ගහපුවාම හරි නේද? මං එක සැරේ විව්වේ ඊපස්සේ පොඩ්ඩ ඇගිලා හිතාගත්තා. ඒ කියන්නේ තනිකර ස්ප්‍රයිට් රහ තියෙන්නේ. ස්ප්‍රයිට් රහ බොන්න පුළුවන්. හැබැයි අප්පිරියයි. හැබැයි හොඳ නැහැ කියනවා ඒක ඇඟට. ඒක 231යි. මෙතන ටිකක් ගණන් නේ බං 7-11 අපි නම් මොන හරි අපිට බොන්න අයිටම් එකක් ගන්න ඕන නම් කෙලිමන්නේ ගියමු සූපයකට. මොකද ඒකේ ලිකර් පැත්තේ බඩු ගණන් අඩුයි. මේ පැත්තේ ස්ටාර්බක්ස් අයිටම් ටිකක් තියෙනවා. ලිකර් වර්ග තියෙනවා. එසේ මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් ලුක් එකක් පෙන්නන්න මොන වර්ගයේ බියර් වර්ගද තියෙන්නේ ඔයගොල්ලෝ බලන්න. මේ පේනවද කැෆේ ලතේ. ඊපස්සේ මේක බ්ලැක් මඩ යට ටික බ්ලැක් කියලා විතරයි තියෙන්නේ. ඊපස්සේ මේකත් ලතේ එක. ඔක්කොම කෝපි වර්ග අයිටම් තමයි තියෙන්නේ. ආවත් හරි. මේ ස්ටාර්බක්ස් එකෙත් අයිස් ලතේ වර්ගමයි තියෙන්නේ. මේ තියෙන්නේ ඕචා වර්ග. මේ ඔක්කොම ඕචා. ඕචා කියන්නේ තේ වර්ග. මේවල සීනි නැහැ. ටිකක් තිත්තයි. තිත්ත රහ තියෙන්නේ. ඊපස්සේ මෙතනින් ආවට පස්සේ තියෙනවා කෑන් වර්ග. බීම කෑන්. මෙතනත් ස්ටාර්බක්ස් තියෙන්නේ.
වතුර තියෙනවා. ඊට පස්සේ මෙතෙන් තාවට පස්සේ තියෙනවා මොස්ටර්. මේක නම් ඇඩික්ට් වෙනවා. අනිවාර්යෙන් බිව්වොත් ඇඩික්ට් වෙනවා. කොළ පාට එක තමයි මගේ ෆේවරිට් නේ. හැබැයි මං ආපු ගම්ම බිව්වේ රෝස පාට එක. රෝස පාට එක තමයි මම කැමතිම උනේ. මොකද කොළ පාට එකේ රහ මට සෙට් වුණේ නැහැ. ඊට පස්සේ මම කොළ පාට එක දිගින් දිගටම බොන්න ගත්තා. ඊට පස්සේ කොළ පාට එක තමයි මට සෙට් වුණේ. දැන් ඒක තමයි සෙට් වෙන්නේ. අනිත් එකක්වත් මට සෙට් නැහැ. රහයි. කොළ පාට එක තමයි මට සෙට් වෙන්නේ දැන් වැඩි. දැන් ඒකේ ගාන 230යි. ටැක්ස් එකත් එක 230යි. මෙතන තියෙන රෙඩ් බුල් 270යි. රෙඩ් බුල් එකට වැඩිය මොස්ට් එක රහයි. රෙඩ් බුල් එකට වැඩිය මොස්ට් එක රහයි. ඊපස්සේ මෙතෙන් ගියාම දැන් මේ නක්ෂු ඇවිල්ලා තියෙන හින්දා අයිස්ක්‍රීම් වර්ග නම් ගොඩක් තියෙනවා. දැන් නක්ෂුව කියන්නේ සම එක. දැන් පටන් අරන් තියෙනවා රස්නේ මහර විදිහට ඉන්න බෑ. මම ඇවිල්ලා මෙන්න මේක ගත්තා. සුගර් කෝන් කියන්නේ සුගර් කෝන් ඇතුලේ අයිටම් 5ක් තියෙනවා. කෑලි වර්ග. ඒක ගත්තා. ඒක මාර රහයි. මේක මාර රහයි. සුගර් කෝන්ස් කියලා තියෙනවා. මේ ඇතුලේ අයිටම් වර්ග 5ක් තියෙනවා. ඒකේ ගාණ වෙන්නේ ඒකේ ගාණ වෙනවා 397ක්. ටැක්ස් එකත් එක 377ක් වෙනවා ඒකේ ගාණ. ඊට පස්සේ එතනින් ආවට පස්සේ තියෙනවා එතනින් ආවට මෙතන තියෙනවා මෙතන අයිටම් මයික්‍රෝ ඕවන් එකේ දාලා රත් කරලා ගන්න ඒවා නේ බං. මේ ඔක්කොම අයිටම් මයික්‍රෝ ඕවන් එකේ දාලා රත් කරලා ගන්න ඒවා. ඉතින් ගොඩක් තියෙනවා. එකින් එක කරන්න බෑ. වීඩියෝ එක දික් වෙනවා ඉතින්. අයිටම් නම් මෙහි ගොඩක් තියෙනවා. ඒ ටික තමයි ඉතින් තියෙන්නේ. මෙහි ගොඩක් ඉතින් එලෝලු කිව්වහම තියෙන්නේ ඉතින් ගෝවා තමයි. ගෝවා නැත්තම් එලෝලු නැහැ. ගෝවා තමයි මේගොල්ලේ තියෙන එකම එලෝලු එක. අපේ කඩෙත් යනවා සැලඩ් කියලා අයිටම් එක 70ක් විතර ගෝවා තියෙන්නේ. අනිත් ඒවා තියෙන්නේ එන පොඩ්ඩයි වා. මෙතන ගියාමත් තියෙන අයිස්ක්‍රීම් වර්ග. මට මතකයි මං ජපානයට ආපු මුල්ම දවසේ අයියා කෙනෙක් ඇවිල්ලා මේක අරන් දුන්නා. මේක තියෙන්නේ ඇතුලේ අයිස්ක්‍රීම්. මෙතනින් උරන්න තියෙන්නේ මරු අයිටම් එක. මාරයි මං කැමති. එතන තියෙන්නේ අයිස්ක්‍රීම් වලට. ඔව්. ඒකෙත් අයිස්ක්‍රීම් එකක් තියෙනවා. මේක ඇවිල්ලා අපි ආස බ්‍රෑන්ඩ් එකක්. මම මේකෙන් ගත්ත බොක්ස් එකක්. කියන්නේ කෙලින්ම චොකලට් බොක්ස් එකක්ම ගත්තා. සතියයි තිබ්බේ. සතියෙන් ඉවරයි බොක්ස් එක. ආසාවට ගත්තේ. සතියෙන් ඉවරයි බොක්ස් එක. යාර පැත්තට ගියාම මෙතනක් තියෙන ඉතින් ඒවා තමයි. චොකලට් වර්ග තමයි. ඔය ටික තමයි ඉතින් සාමාන්‍ය 7-11 එකක් ඇතුලේ තියෙන්නේ. මෙතන වොෂ්රූම් එක තියෙනවා. වොෂ්රූම් නම් මාර පිළිසිඳුයි. බය නැතුව ඕන වෙලාවක යත හැකි. මම අක්කලා දෙන්නේ බඩු ගන්නවා. ගියාම කට්ටිය එන්නේ ඇතුලේ සෝජි ගහනවා. ඊට පස්සේ ස්ටොක් එක පුරවන රැයටනේ සාමාන්‍යයෙන් මෙහි බඩු වෙන්නේ කඩේකට. ස්ටොක් ගහනවා. වැඩ ටික තමයි වෙන්නේ. ඔන්න ඔය ටික තමයි ඉතින් සාමාන්‍යයෙන් 7-11 එකක් ඇතුලේ තියෙන්නේ. ඒ තමයි ඉතින් ලුක් එක මං ඉන්න පැත්තේ. අතන තමයි ස්ටේෂන් එක තියෙන්නේ. මෙතන තමයි ස්ටේෂන් එක තියෙන්නේ. මෙතනින් තමයි ස්ටේෂන් එකේ ඉස්කෝලේ යන්න යනම නම් කරන්නේ. ලුක් එක උඩ තියෙනවා ස්ටාර්බක් එක. ඊට උඩ තියෙනවා ජිම් එක. ඔය ටික තමයි ඉතින් මට කියන්න තියෙන්නේ. ඔන්න වෙලාව බලාගන්න. අතන තියෙනවා මැක්ඩොනල්ඩ් එක. අතන තියෙනවා මැක් එක. ඔතනොත් මං හරියට කනවා. සාමාන්‍යයෙන් එක බර්ගර් එකක් විතරක් අපිට කොහමද වාහනේ සද්දේ? වාහනේ බයික් යන්නේ නෝ. බයික් එකේ සද්දේ. අනේ මං දැක්කේ නෑ අර කොළපාට පඳුරු සෙට් එකකින් හරියට පෙවුන්නේ. මෙහි ඉතින් වාහන වලටත් මිනිසුන්ට නිදහස දීලා තියෙනවා. මං කලින් කිව්වා වගේ මං ගොඩක් වෙලාවට ගන්නේ 200 බර්ගර් එක. ඊට පස්සේ 500ට තියෙනවා සෙට් එක. මං මැක්ඩොනල්ඩ් එකෙත් උනට වීඩියෝ එකක් කරන්නම්කෝ. 500ට තියෙනවා බොන්න අපිට ඕන නම් කොකා කෝලා නම් කොකා කෝලා, ස්ප්‍රයිට් නම් ස්ප්‍රයිට් ඒක ගත හැකි. ඊට පස්සේ චිප්ස් වර්ග මීඩියම් ස්මෝල් ලාර්ජ් ඒක ගත හැකි.
ඊට බර්ගර් එක හම්බෙනවා. ඒක තමයි 500 සෙට් එකට හම්බෙන්නේ. ඔන්න ඔය ටික තමයි ඉතින් මට අද කියන්න තියෙන්නේ. නම් අදට මේ වීඩියෝ එක ඉවරයි. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න තමයි මට කියන්න තියෙන්නේ. එහෙනම් bye.